කාලයකට පස්සේ අලුතෙන් ටැංකියක් ආවා. ඉතින් අද ඒ ටැංකියට අපි වෝටර් චේන්ජ් පාරක් යන ගමන් තියෙන්නේ. පේන ඇති මාළු දෙතුන් දෙනෙකුත් ඉන්නවා මේකේ. අපි එන වෝටර් චේන්ජ් එකේ පස්සේ බලමු ගොඩ කාලයකට පස්සේ අලුතෙන් ආපු මාළු මොකද කියලා. පේන ඇති එතන ඉන්නවා සෙට් එක. කළු පාටින් ඔස්කා කෙනෙක් මේ සුදු බාල්දියට අපි අර දාලා මාළු ටිකත් බලමු. ඊට පස්සේ අපි ටැංකියට ආයෙ වතුර පුරවගෙන බලමු මොකද දින මාළු ටික කියලා. මාළු ටික ඉතින් මම අල්ලගත්තා සෑහෙන වෙලාවකට පස්සේ. මෙතනින් වතුර ටික දිගට වැටෙනවා. වතුර පුරවගත්තෙන් පස්සේ අපි බලමු මෙන්න මේ බාස්කට් එකේ මාළු ටික ඉන්න. මම හිතුවට වඩා දැන් සෑහෙන ලොකුයි. කැට්ෆිෂ් ලෙහිම දැන් සෑහෙන ලොකුයි මේකෙන් පේනවටත් වඩා. එහෙනම් අපි බලමු. ඔන්න දැන් මම වතුරත් පුරවගත්තා. ෆිල්ටර් එක දාගත්තා. ෆිල්ටර් එක මම දැන් සුද්ධ කරලා තමයි දාගෙන තියෙන්නේ. තාම මාළු දාගත්තේ නැහැ. දැන් මාළු දාගන්නයි හදන්නේ. මුලින්ම දැන් මේ ටැංකියේ වතුර ටිකක් අරගෙන මම දාගෙන භාජනයට දාගන්න ඕනේ. භාජනයට දාගත්තෙන් පස්සේ අපි බලමු කොහොමද මාළු ටික දාගන්නේ කියලා. මාළු ටික දාගත්තෙන් පස්සේ මම මාළු ගැන පුංචි විස්තරයක් කියන්නම්. අර මාළු ටික අරගෙන එක්ටිමේට් වෙන වෙලාවේ මට හිතුණා ඔයගොල්ලන්ට මෙන්න මේකත් පෙන්වන්න. මේකත් මම ළඟ තියෙන තව ලොකු ටැංකියක්. අර ටැංකියේ ඉන්න මාළු ටික ඉස්සරහට මේකේ තමයි ඉන්නේ. දැන් ඉන්නේ මේ දෙන්න විතරයි. ඉස්සෙල්ලා වීඩියෝ බලපු කට්ටිය දන්නවා මේ දෙන්න. මේ දෙන්න තමයි මගේ පරණ මාළු දෙන්නකින්. මාළු දෙන්නෙක් මගේ පරණම. අන්න අරයන් දැන් අඩි එකමාරක් විතර ලොකුයි. එයා තාම අඩියක් විතර තමයි ඉන්නේ. ඉස්සරහට රෝස් කළා අනිත් කැට්ෆිෂ්ලයි ඔක්කොම කට්ටිය මේකට තමයි ඉන්නේ. යාළුව ලොක් කරන්න තමයි මම මේ ටැංකියට දාලා තියෙන්නේ. අපි නම් බලමු. ඒගොල්ලෝ ඇක්ටිවේට් වෙලා ඇති. ඒගොල්ලන්ව දැන් අපි අනිත් ටැංකියට දාගන්නවා. හොඳයි ඉතින් මම මේ දැන් තමයි මෙයාලා කට්ටිය දාගත්තේ. මෙයාලා දාගන්න කියන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙන්න මේ කැට්ෆිෂ් අප්පු 4 දෙනා දෙයට ආවේ නැහැ. සමහරට ඒකේ වීඩියෝ එක මම මේකට එකතු කරන්නේ නැහැ. පේන ඇති දැන් නම් ගොඩක් පැහැදිලි ටැංකිය. කැට්ෆිෂ්ලා ඉන්නවා 4 දෙනෙක් මාබල්ලා. මාබල් කැට්ෆිෂ්ලා 4 දෙනා දැන් අඟල් 5ක් 6ක් විතර ඉන්නවා. එතකොට ඔස්කා බ්ලැක් කෙනෙක් ඉන්නවා. බ්ලැක් ටයිගර් ඔස්කා කෙනෙක් එයා අඟල් 4 මාරක් 5ක් විතර වෙනවා. එතකොට මේ ඇල්බිනෝ රෙඩ් අයි ඔස්කා කෙනෙක් ඉන්නවා. මෙයා නාගල් 4ක් විතර ඉන්නේ. මෙයා මගේ මාළු වෙන්නේ. මෙයා මගේ යාළුවෙක් මට දීපු මාළුවෙක්. ඊපස්සේ අමතරව ඉතින් බයිට් එකටත් එක්ක ඉන්නවන්න අදන ටැංක් ක්ලීනර් කෙනෙක්. ටැංක් ක්ලීනර් එකේ හැම ටැංක් එකකම ඉන්නවා. ඉතින් මේ ටික විතරයි මේ ටැංකියේ දැනට ඉන්නේ. මෙයාලා තමයි ඉස්සරහට මම දාන්න හිතාගෙන ඉන්නේ මගේ ලොකු ටැංකියට. මගේ ලොකු ටැංකියෙත් ඉන්නේ මේ මාබල් කැට්ෆිෂ් දෙන්නෙම තමයි. මේ 4 දෙනාම ලොකු ටැංකියට දාන අදහසක් නැහැ. මේ 4 දෙනාගේ දෙන්නෙක් විතර තමයි ලොකු ටැංකියට යන්නේ. මේ දෙන්න නම් අනිවාර්යයෙන් ලොකු ටැංකියට යනවා. මේ දෙන්නත් එක්ක තව එක්කෙනෙක් එන්න ඉන්නවා. එයා ආවෙන් පස්සේ මම ඔයාලන්ට වීඩියෝ එකක් ගේන්න. එයාවත් ගේන්නේ ලොකු ටැංකියට දාන්න තමයි. එනදී මේ ඔස්කා හැමෝටම දැන් සෑහෙන්න හීලේ. මම ඊට කලින් වීඩියෝ එකක් දාන්න. මෙයා පුංචි කාලේ මේ සෙට් එකම ගෙනාවු දවස්වල වීඩියෝ එකක් දාන්නම් මේකට පස්සේ.